ටයිම් බේස් කරන විනාඩි 20ක් තමයි කියලා බලනවා. ඒකට විනාඩි 20 යනකොට ඒක ඉස්සෙල්ලා කරලා බලන්න. ඒ වගේ පොඩ්ඩකින් පටන් ගන්න එපා. තුමාගේ කියන අපේ බලපොත්වල මුලින්ම කවුන්ට් කරන එක බලන්න. කවුන්ට් කරනකොට අපි සාමාන්‍යයෙන් හුස්ම රැලි 5ක් 10ක් අතර වුණා නැත්නම් කවුන්ට් කරනවා. ඊට වඩා අඩු කරගෙන වැඩි කරනවා. අඩු කරොත් එහෙම නිකන් ඒක සම්භාවයකයි. හරි අමාරුයි. 10ට වඩා වැඩි කරොත් කවුන්ටිං එකට හිතනවා බ්‍රෙත් එක කරනවා. ඒ බ්‍රෙත් එක කියලා කියන්නේ හුස්මයි. හුස්ම තමයි කියලා කරනවා. මේක ඇස් දෙක වහගෙන සමහරකට අල්ලගන්න පුළුවන්. සමහරකට බෑ බ්‍රීත් කරනවා. සමහර අයට අපෝ ප්‍රදේශයේ මුලින්ම වෙනවා. බලන්න. සමහරවිට හුස්ම යනවා වගේ දැනෙනවා. ඒක මොකක්ද? එකක් නැහැ. හුස්ම ගන්නවා දැනෙනවා. ඒතර හුස්ම නාසයෙන් යනවා දැනෙනවා. අපුව ඉස්සෙනා පහත් කරනවා දැනෙනවා. බඩ පිම්මෙනවා හැකිලෙනවා දැනෙනවා. හුස්ම ගන්නවා කියන අදහස. ඔය හතරම තියෙනවා. හතර එකක් තියෙනවා. හුස්ම ගන්නකොට දන්නවා. හුස්ම වැටෙන්නේ නැති අවස්ථාව. වැටෙන එක දැනෙන්නේ නැති අවස්ථාවක් කියනවා. ඒක සාමාන්‍යයෙන් සමාධිය දියුණුවකට වෙන අවස්ථාවක්. එදාට ඒක මොකක්ද කතා කරන්නේ? එතකොට මුලදී මේ හතර ගන්න. එතකොට මේ හතරෙන් එකක් මොකක් හරි අහුවෙච්ච ගමන් එකයි කියලා කවුන්ට් කරනවා. ඒක වැඩි වෙන හැටියට පපුවද හුස්ම යනවා කියන අදහසද හුස්ම දැනෙනවද කියන එක අදාළ නැහැ. මාගේ මන දරන්නේ නැහැ. එකපාර හුස්ම අල්ලන්න පුළුවන් නම් හුස්ම අල්ලගන්න. ඒක සාමාන්‍යයෙන් හුස්ම ගන්නවා. එතකොට එකයි කියලා ගන්නවා. එකයි පළයට යනකොට දෙකයි තුනයි හතරයි සමහර වුණා එකයි දෙකයි ඒ ප්‍රශ්නේ කවුන්ටිං කරද්දී සමහර එකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 10යි ඒකෙන් ගන්නවා සුවය වෙනවා අවශ්‍යයි දහවරක් 10 හුස්ම 100 ගණන් කරනවා. මේ අවශ්‍යයි. හුස්ම 100ක් කොන්සන්ට්‍රේට් කරනවා කියන හොඳ මට්ටම. හුස්ම 100. මේ ගණන් කරනකොට සමහර වෙලාවලට හුස්ම ගාගේ හැරෙනවා. 1යි 2යි 3යි 4යි මේක 5යි මේක වගේ. එතකොට මේක තමයි 5. මේක 6. අන්ත මේක මාගේ හැරෙනවා. දෙකක් මාගේ හැරුණොත් ඊළඟ එක තමයි කවුන්ට්. අහුවෙන එක කවුන්ට් කරනවා. උඩට යනවොත් යට යන ඉඩට එහෙම ගන්න. සමහරට උත්තරලේ කීපෙකින් අහුවෙනවා. විශ්වෙන එක තමයි වැඩි කුලදී. අහුවෙනවා කියන්නේ කවුන්ට්. මොකද 10 කවුන්ට්. දැන් මොනද ගන්න 4 වෙනි සෙට් එකේ මම ඉන්නේ. ඒකට පාට හිත පිට ගිහිල්ලා මොකක්වත් දන්නේ නැහැ. ආයෙත් එතකොට ඒ සෙට් එකේ මැදදී උනේ 4 විදිහට. ආයෙ මොලේ ගන්න නෙවෙයි ඒ සෙට් එක විතරක් ගන්න කරා. මොලේ. කොහොමද 10 විතර. ඔය විදිහට සති දෙකක් අපි ගන්න. හැබැයි මෙතනදී සක්සස් එක මොකද කියලා. හැමදාම කරන්නේ ප්ලේන් එකේද ගෙදරද කියන එක අදාළ නැහැ. හැබැයි හැමදාම කරන්නේ. ඒක ස්ට්‍රීට් එක තියාගන්න. සති දෙකක් හුස්ම දාගෙන 100ක් ගණන් කරාම 10 10ක් ගණන් කරාම. හැබැයි කරනකොට සමහර විට දෙන්න පුළුවන් දැන් තව ටිකක් මට ඉන්න පුළුවන්. 10 සේ 15, 10 සේ 12, 10 සේ 13, සමහරට 17ක්, ආයෙ 10ක්. හැබැයි 10ට වඩා අඩු කරන්නට බෑ ඔය තමයි. සති දෙකක් ගිහිල්ලා මේක 15ට බායක උස්සන්න. පුළුවන් උස්සන්න ඊට පස්සේ. හරි. ඊට ආහාර අඩු කරන්න බෑ. 15ට වඩා වැඩි කරන්න පුළුවන්. වැඩි කරන්නේ සීක්වන්ස් එකක් ප්‍රශ්න. අද 15යි, හෙට 20යි, අනිද්දා 18යි, ඊළඟ දවසේ 17යි, ඊළඟට 15යි ප්‍රශ්න නැහැ. ඒක තමයි කැමති පරිදි කරන්න. හැබැයි 15ට අඩු කරන්න. මොකද සති දෙකක් යනවා.
ඔබ සති දෙකෙන් දෙකට පහ උස්සනවා. ඊළඟ 50 දක්වා ගේනවා. 50. ඒ වෙනකොට මාස 6ක් විතර යනවා. ඉන්න 150ක් 160ක් 70ක් විතර එක දිගට මෙඩිටේට් කරලා තියෙනවා. මුලදී 50 10 50 කියන හුස්මේ 500ක්. එහෙම ගණන් කරන්න යනකොට ලොකු මැරතන් එකක් යනවා වේදෙන්න. හරියට ගියොත් එහෙම 10 50 නැතිනම් මේ තමන්ට හොඳ සුවදායි 25ක් විතර යනවා 10 50 යනකොට. සුවදායි මේක කරනවා. ඊළඟ මොකද කරන්නේ? 10 50 මාසයක් විතර. ඊළඟට කවුන්ටින් එකක්. 10 50 කියන්නේ මේවා දෙන්න 10යි 10යි මොකක්ද 15යි ඉස්සෙල්ලා. අප ගන්න මොන සෙට් එකේ තමයි මේ මයින්ඩ්ෆුල්නස් එක හැදෙනවා. ඊට පස්සේ කවුන්ටින් එක. ඊළඟට අපි කරන්නේ අද දිනකට අපි ස්ටොප් වොච් එකෙන් හයිලයිට් කරලා විනාඩි 20කින් පටන් ගන්නවා. හරි ඉස්සර. කවුන්ට් කරන්නේ නැතුව විනාඩි 20ක් බලන්න. මෙතනදී තේරෙනවා කොන්සන්ට්‍රේෂන් ඩ්‍රොප් වෙනවා. මොකද කවුන්ටින් එකෙන් ලොකු උපකාරයක් දෙනවා ફોකස් එක. ඊට පස්සේ ඒකෙදි ලොකු වීර්යයකින් යනවා. එතකොට දැන් අර බඩේම බලන්නේ නැහැ. එතකොට නහයට ගන්න පුළුවන්. ඒ මාස 6 හරියට කරොත් අනිවාර්යයෙන් ඔබට නහය උස්සන්න අවුලනවාමයි. ඊට පස්සේ මේතන හොඳට බලන් ඉන්නවා. ගණන් කරන්නේ නැතුව බලන් ඉන්නවා. ඒකට ලොකු කොන්සන්ට්‍රේෂන් එකක් මයින්ඩ්. ඒ වෙලාවේදී ඔය හරියට යනකොට ඔය වෙනම ලෝකෙක වෙනම කොන්සෙප්ට් සම්පූර්ණ දේවල් අමතක කරනවා. ඒක ඒ විනාඩි 20 ඔබේ ජීවිතේ දවසේ වැදගත් විනාඩි 20. ඒක සති දෙකකින් විනාඩි 25 කරනවා. ඉතින් 25 හැය දක්වා මේකට වඩා යන්න කාර්යයක්. ඒ වගේ අපිට ප්‍රශ්න නැහැ. හැක් කිව්වොත් දවසකට ඔබට සියලු වැඩ රාජකාරී නිදිලා සම්පූර්ණ අප්‍රණීත හැක් ගත කරන්න පුළුවන්. මේක මුළු දවසම වෙනස් කරනවා. ඒක උස්පරේ 10 හරියට ගණන් කරොත් එදාට ඒ දවසේ වෙනසක් තේරෙනවා. ඊට පස්සේ ජීවිතයේ තියෙන වැදගත්ම එකක් වෙනවා. මොකක් හරි කෑමක් හැමදාම කනවා වගේ මේක ජීවිතේ වැදගත් මන්දියක් වඩනවා. මේක තියෙන අන්ඩර්ලයින් තෙරපි එක තමයි විනාඩි 5යි පටන් ගන්න. ඒක විනාඩි 10 ගණන් කරන්න බැරි වෙන්නේ මනුස්සය. හරි. ඔය ඉතින් පිටරටකට ගියා හොටෙල් එකකට ගියා ඒක කරලා තමයි මේවර කරන්නේ. ඒක කරනකොට ඔබට එන දේ තමයි මේක සයිකොලොජිකල් මේකක් තියෙනවා. ගුරුවරයා දීලා තියෙන ටාස්ක් එකක්. ඒ ටාස්ක් එක accomplish කරනවා කියලා එකක් එනවා. මනසට යම්කිසි ටාස්ක් එකක් accomplish කරාම සතුටක් එනවා. ඒ සතුට තමයි driving force එක වෙන්න ඔබට දුර වෙන්නේ. ඊපස්සේ නොදැනුවත්වම අවුරුද්දක් ඇතුළත අවුරුද්දකින් පැයක් භාවනා කරන අනුස්සය බවට. ඒක නිකම් පැය නෙවෙයි. well focused පැයක්. ඒ තනිකර රිෆ්‍රෙෂ් කරලා ඔබේ මනස. මේක තමයි මම පැහැදිලි කියන්නේ. පොඩ්ඩක් ඒ ටෙක්නික් පුරුදු කරනවා. ඒක බලන්න. පොඩ්ඩක් ප්‍රැක්ටිකල් දැකීම කරනවා. හොඳට විජුවල් වල ආසනයේ කුටුගෙන ඉගෙන කරන්න පුළුවන් විදිහට පරියන්ක කරනවා පරියන්ක භාවනා ආසනය කරනවා නේ. හරි. ඒක මෙන්න කරනවා. මාපට ඉන්නේ. නැත්නම් මෙහෙම ඉදියව තිබ්බත් කමක් නැහැ මට. ප්‍රශ්න නැහැ නේද සාම. පොතට ගැඹුරේ හුස්ම අරගෙන හුස්ම රැල්ල වල පිම්මෙනේ හෝ පපුව පිම්මෙනේ හෝ එකයි දුන්නු ගණන් කරලා 10ක් කරනවා අපි 10යි 10. හොඳ හුස්ම ගන්න රිලැක්ස් වෙනවා.
Saya jawab sekarang. Kalau kanvas itu kayak pasti awesome itu. Dan itu apa itu? ये बहुत रिफ्रेश करेगा මේක කරන්න ඕනේ ඩෙඩිකේටඩ් තැනක. ඒ කියන්නේ ඩෙඩිකේටඩ් වල ඇස්වහන්න මේක කරන්න. මේකේ අපි මේක විතර වෙනවා වෙනවා ඒක කරන්න. තව තියෙනවා අපි හතේ හතක් කරනවා. හතේ හතක් කරනවා. මේක අපිට ඇස් අරගෙන හිටගෙන එහෙම ඇවිදවිද කරන්න. يعني අපි එකක් කරනවා සාමාන්‍යයෙන් ඔය ජෝස්ලා ඉන්න දෙයක්. sekali apa yang akan kita ya sekarang udah mana ya apa apa yang kita lakukan itu yang apa korek kata gitu itu kata kali beda gitu karena kata kita ini nama ini kata ඉවර වෙලා ඉතිරි හතර සම්පූර්ණ කරලා තමයි ඊළඟ මේක. ඊළඟ ඩිසිප්ලින් එක. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා විවේක හම්බ වෙනවා. හතේ හතේවා කීක තැන්වල කරගන්න. මේක කම්පියුටර් රිෆ්‍රෙෂ් කරගන්න වගේ වැඩක් තියෙනවා. ලොකු වෙනසක් තියෙන්නේ. මොනවයි ස්ට්‍රෙස් එකක් ආවම ටක් ගාලා අපේ රිෆ්‍රෙෂ් කරනවා. ඊට පස්සේ දවසේ බොහෝ වේලාවක් ඒකද අර අවසානයේ කියන්නේ දෙන්නේ කවුන්ට් කරන එක සාමාන්‍ය සාකච්ඡාවේ ඔක්කොම ලියනවා ඊට පස්සේ අපි ගහනවා අපි දෙවනවා මොකද නෝනා අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් ફોකස් එකේ ටෙන්ෂන් එකේ ස්පීච් එකක් දෙනකොට කතා කරනකොට ඩ්‍රයිව් කරනකොට ඒ හැමතැනම ටෙන්ෂන් එක ලොකු ලීප් එකක් සාර්ථකව කරගන්න පුළුවන්. ඒ ආකාරයට ප්‍රායෝගිකව මේ භාවනාවට අන්තිමේ මූලික කාර්යය ඒ විදිහට පුළුවන් දැන් ඒ විදිහට අපි ආයතනයෙන් තමයි මේ නිසා අපි සම්බන්ධ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් යාම ඒ ස්ට්‍රෙස් එක අපිලා පුළුවන් මේක සෙෂන් එකක් පොඩි සත්‍යය ඒක ප්‍රායෝගිකව ඇත්තටම අරන්බව තමයි මේක කරා නම් තමන්ට දැනෙනවා. ඒ නිසා ඒක තමයි ජීවිතය කාර්යවල දැන් අපි ගොඩක් කරලා මේ ප්‍රෝග්‍රෑම් එකේ නිසා හැමෝටම මයිලේ ගොඩක් තියෙන්නේ. ඒකට අපි කාර්යවල ජීවිතය අපි රාජකාරී කරන වෙලාවට අපිට ඒක කරන්න පුළුවන් අතර අපේ රටේ සිස්ටම් එක අනුගමනය කරන්න පුළුවන් ප්‍රායෝගිකව ඒක කොහොම ඔබ එක්සර්සයිස් එකක් මේ සයින්ස් පැත්තට තියෙනවා. මේ පොඩි වෙනසක් අවසන් වෙනවා. සමහර කවුන්ටිං යනකොට කවුන්ටිං වෙනවා කතාවකුත් යනවා ඊට පස්සේ. මේක ප්‍රශ්න කරගන්න බෑ. මේ ප්‍රශ්නේ. ඔබ කවුන්ට් කරනවා නම් එච්චරයි. කතාව නතර වීම පටන් ගන්නේ ටයිම් බේස් ක්‍රමයෙන්. කවුන්ට් වෙනවා කියන්නේ මයින්ඩ්ෆුල්නස් ඩෙවලොප් වෙලා තියෙන යම් මට්ටමකට. කවුන්ට් වෙන එක වැදගත් වෙනවා. අතරමැද කතාව දුර වෙන්නේ කාලයක් විදිහට තමයි ඉතින් ඒක බලන්න කරන්නේ. ඔබට කවුන්ටිං පැටලෙනවා නම් ආයෙ පටන් ගන්න. කවුන්ටිං පැටලුණා නැත්නම් ඒක ඔයාලා ගන්න. නේද බලෙන් අල්ලන්න එපා. සාමාන්‍ය දුස්තරයි. ඒක නැචරල් ෆ්ලෝ එක. ඒ අතරතුර ඊට පස්සේ ඊට පිට යනවා වේද. ඒක නැති වෙයි. ඒක හිමින් නැති කරන්න. ඒක කරලා නැති. ඒ ප්‍රායෝගිකව සාමාන්‍ය ප්‍රයත්නයේදී භාවනාව අපිට ස්ට්‍රෙස් එක කරගෙන නැතුව කරන්න ඕනේ. ඒක නැත්නම් අපි ඒක ගැන කල්පනා කරන්න ගියොත් එහෙම ඔව්.
නෑ කොහොමද මෙඩිටේෂන් ආනාපාන මෙඩිටේෂන් එකේ පටන් ගන්නේ පොස්ට් එක. ඔව් ඒ පොඩි ඉෆෙක්ට් එක තියෙනවා. සම්පූර්ණ නැචරල් කරන්නේ මේක ඉරනවා. ගුරු මේක ක්‍රමයක් තියෙනවා. පටන් ගන්න. ඒ සායනත් දෙකන ඒ මොනස්ටරේ යනකොට මයින් හම් ගහනවා කරේ. ඒ මෙඩිටේෂන් හෝල් එකේ 100ක් විතර ස්කැන් කරන්නේ. ඉතින් කරන්නේ නැහැ. හුස්ම ඉතින් මේ කන්සන්ට්‍රේෂන් එක හදා ගන්නවා. ඒකින්ද අර පොඩි ෆෝස් එක. මොකද හුස්ම කියලා කියන්නේ 아무තු එකක්. ඔබගේ කායික ක්‍රියා ඩෙලිබරේට් ඇක්ෂන්. ඒක බලෙන් කරන එක නෙවෙයි. ඒක කරේ නැත්තම් වෙන්නේ නැහැ. රුධිර පීඩන රුධිර සංසරණය කියන එක මනසින් පාලනය කරන්න එක නෙවෙයි. ඒක ඉබේ වෙන්නේ. හුස්ම යනු මේ දෙපැත්තටම යන එක. ඉබෙත් වෙනවා බලෙන් කරන්න පුළුවන්. ආනාපානසති හිත යොමු කරපුවම හිත ටක් ගාලා හුස්ම අල්ල ගන්නවා. ඒක ඊට පස්සේ ඩෙලිබරේට් නෙවෙයි. ඒකේ ගැඹුරු කොන්සන්ට්‍රේෂන් එකට එනකොට ඒ කියන්නේ බලාපොරොත්තු තියාගෙන ඉපා හිත වෙන්නේලා හුස්ම නිකම්ම වැඩෙන අවස්ථාවක්. ඒක අන්තිමට ඒ අවස්ථාවේ පවා ටීචර්ස්ලා උපදෙස් දෙනවා සමානලට බලෙන් ගන්න කියලා. ඒ කොන්සන්ට්‍රේෂන් එක. ඒ නිසා බලෙන් අර කියන්නේ අර බලෙන් ගොඩාක් එහෙම කරන්නේ ඒක. ඒ නිසා මම ගන්න පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ ඉෆෙක්ට් එක තියෙනවා. ඒක මුල් අවස්ථාවේ භාවනා කරගන්න එපා. මොකද ගැඹුරු ආනාපාන සතිය හුස්ම රැල්ලත් භාවනාවට බාධාවක්. හුස්ම රැල්ලෙන් කියන්නේ මේ කැඩෙනවනේ. හරි. කවුන්ටිං එකේ සමහර ඉඳලා තියෙන කරන ගුරු අරටමයි ඒක. සමහර ඉස්සර ගුරු කියන ප්‍රෝග්‍රෑම් ඉතින් කරනවා අද ගල් කැට ටිකක් ගන්නවා. ගල් කැට නම් දානවා. ඩීප් කොන්සන්ට්‍රේෂන් එකට බාධායි. ඥානෙදිව කරන්න බෑ සමහරවිට. ප්‍රචාරදි කරන්න බෑ. මොකද කරන්න බෑ. ප්‍රචාර මට්ටමට එනකොට දවුව මම. ස්නැක් කරනවා. මොකද ගිහිල්ලා අර හුස්මරාගේ මුල බැටාගෙන ඉන්න හුස්මරාගේ නිකන් පොළොන් රෝදක් වගේ දැනෙනකොට. සමහරවිට දී කැලක් වගේ දැනෙනකොට. සමහරවිට ඉරක් වගේ දැනෙනවා. මෙතන මේක හැදෙනවා. ඊට පස්සේ මේ හුස්මරාගේ වැඩ කරන අතරතුරේදී මේ අරමුණක් හැදෙනවා වගේ. ඒක නිමිත් එක. ඒක ස්ටේබල් අරමුණ. හුස්මරාගේ කියන්නේ හැමතිස්සෙම යනවා යනවා. හරි ඒක බ්‍රේක් වෙනවා. ඒක ස්ටේබල් අරමුණක් වෙනවා. ඊට පස්සේ මේ ස්ටේබල් අරමුණ තමයි අවධානය. හුස්මරාල අමතක කරන්නේ. හුස්මරාලත් බාධායි කියලා කියන්නේ. කියනවනේ කියන්නේ කවර කවුන්ටිනුත් බාධායි. අම්මේ නැහැ කරන්නේ. ඊට පස්සේ මේක තමයි ධානය කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැඹුරු සමාධියට සාපේක්ෂව මේව බාධායි තමයි. නමුත් මේ බිග්ිනින් එකේදී කිසිවක් ගන්න බෑ. මේකෙන් තමයි ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා අන්තිමට කවුන්ටින් අතර කරලා ටයිම් බේස් ක්‍රමයට ගිහිල්ලා ඊට පස්සේ හුස්මරාලත් අතහැරලා නිමිත්තට අවධානය යොදනවා සමාධිය. ඒක ගැන මතක් සත්‍යයක්. හරිමුකන් සතෙන් උපට්ඨපෙත්වා කියනකොට ඒක නිර්වචනයක් තියෙන්නේ සිත කියන්නේ නාසිකාග්‍රේ පිහිටවීම තමයි සාමාන්‍යයෙන් අරන් තියෙන්නේ. ඒක සාමාන්‍ය ආනාපාන සති භාවනාවට විතරක් ගන්නවා. හත්පසින් සිත අභිමුඛ කොට කියලා තමයි අපි ගන්නේ සාමාන්‍ය. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. නමුත් එතන ආනාපාන සති භාවනාව විස්තර කරනවා. මෙතන අවධානය යොදන්න. එතන තන නෙමෙයි බලන්නේ හුස්ම රැල්ල දිහා බලන්නේ. හොඳට මතක දැන් අර ටූත් පේස්ට් එකක් මිලි කරනකොට එනවා නේද මේ ටූත් පේස්ට් එක. පොඩ්ඩක් අපි ගන්නවා. ඒක පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් මේ වගේ මෙතනින් මේ වගේ හුස්ම කඳක් මෙහෙම යනවා. ඉවරට ඒක. හුසෙනවා. ඉවරනවා. මේ කියලා මෙහෙම යනවා. අපි මේ අතර බලන්නෙත් නෑ. එළිය බලන්නේ මෙතන විතරයි බලන්නේ. හරිද? ඊට පස්සේ ඔක ඩෙවලොප් වෙනකොට ඉස්සරහ කොන්සන්ට්‍රේෂන් බලන්න. එන්න සිත ලඟ වෙන්න පටන් ගන්නවා. ඒක සතිය කියලා කියනවා. උපට්ඨාන. ඊට පස්සේ මෙතනම තිබිලා මේක නම් හද මේකලන මුල අග සහ මේ ඇතිල් වෙන සම්පූර්ණ කැලලම බලන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ?
මේක උඩ පල්ලේ ගියාට මෙතන අවධානය කියනකොට මෙතන අමුතු රූපයක් හැදෙනවා. හරිනේ? ඉතින් හැදෙන්න බලන්න. ඒක තියෙන රූපයක් නෙවෙයි. ඒකට තමයි කියන්නේ පටිභාග නිමිත්ත කියලා. ඒක සමහරවිට ලීයක් වගේ වැඩක්. සමහර දෙයක හඬක් වගේ, ඉරක් වගේ, නෙළුමක් වගේ, තරුවක් වගේ. ඒ චරිත ලක්ෂණ. එක්කෙනාගේ තියෙන කැරක්ටර්ස් එක. එහෙමයි නේද? මේක වෙනම අරමුණක් ඉස්සරහට කරනවා. මේකට අවධානය දීලා මේකේ කොන්සන්ට්‍රේට් කරනවා. මොකද භාවනා පිළිබඳ පැහැදිලි අදහසක් තියෙනවා. මේකේ අපේ දැන් විශේෂයෙන් ඒකෙදි එක වෙලාවක ඔබට හුස්ම නතර වුණා වගේ දැනෙනවා. සියුම් වෙන. සමහරට එහෙම දැනෙනවා. බවෙන්න හුස්ම නතර වෙලා නැහැ. එලා තියෙන්නේ හුස්ම සියුම් වෙනවා. ඔබ සමාධිය යන්නේ හුස්ම එන්නේ සියුම් වෙන පටන් ගන්නවා. හරිනේ? ඔබගේ සතිය හුස්ම ඔබගේ සමාධිය දියුණුවකට තමයි ඒක වෙන්නේ. නමුත් සතිය දැන් සතිය දියුණුවකට වෙන්නේ නමුත් සතියට වඩා හුස්ම වල සියුම් වෙලා. සතිය දියුණුවමදී සියුම් හුස්ම වල අල්ලගන්න බැරි වෙනවා. එතකොට භාවනාව නතර කරන්නේ නැහැ. බලයෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. හුස්ම වල වැඩ කරේ මෙතනනේ. එතනටම අවධානය දීගෙන. ඒක උපමාවක් දෙනවා. කැලේ හරක් ටිකක් අරන් කරනකොට ඒක හරකෙක් මිස් වෙනවා. බලන්න. එයාම මිස් වෙනවා. දැන් ගොපල්ලා කැලේ පිළ යන්නේ. ගොපල්ලා මොකද කරන්නේ? හැමදාම අවසල හරක් වතුර බොනවා. මේ එතනට ගිහිල්ලා ඉන්නේ. අර වගේ කැලේ ඉන්නේ වතුර. එතනවල යන නිසා උස්ම කොහෙවත් වෙන තැනක යන්නේ මෙතන කියන්නේ. ඒකවල මෙතනම බලාගෙන ඉන්නේ. ඉන්නකොට කොන්සන්ට්‍රේෂන් එක දියුණු වෙලා අන්න සියුම් උස්ම වැඩේට බලන්න. දැන් ඒක බලාගෙන. හරි. ඊට අවසානයේක හැය කීපයකට ඔයාලට තේරෙන්නේ උස්ම මාරු වෙනවා නාස්පුඩ. අද බලන්නේ මෙහෙම. හෙට යන්නේ මේක. වෙනස්. හරිනේ. උස්ම හැදෙන පොඩ්ඩක් බලන්න ඕනේ. පැත්තේ වැඩෙන්නේ නැහැ. ඒක බලන්න. ඒක අත්දකින්න පුළුවන්. හරි භාවනා කරනකොට උස්ම දවසක් මෙහෙම යනවා. අපයි ඈ මේ කවදාද කියලා ඉන්නේ. ඉතින් මෙතන තාවරස් කරා. අර මේ පැයකට වගේ ආවට පස්සේ පැයක් වගේ කොන්සන්ට්‍රේෂන් එක පුළුවන් වුණොත් තමයි ගන්න. ඊටසර කියලා දෙනවා මුල වැදාක බලන්න හැටි. ඊට ඒකෙදි පොඩ්ඩක් කොන්සන්ට්‍රේෂන් වැඩි කරන්න ඕනේ. ඊළඟට තමයි ඩේලි ඇක්ටිවිටීස් වලදී අඩු කරගන්න ඕනේ. අනවශ්‍ය තරහවල් ඒව අඩු කරගන්න ඕනේ. ඔක්කොම බලපං අවශ්‍යයි. ඉතින් මුළු ජීවිතේම ඊටසේ බැලන්ස් කරගන්න. ඒක උදාහරණයකට time based counting based නම් ඉවරුනාට පස්සේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කතා කරලා මෙඩිටේෂන් ඉන්ස්ට්‍රක්ටර් එක්ක කතා කරලා කරගෙන යනවා. බලමු දැන් නැවත ආවොත් භාවනාව පිළිබඳ අපේ නම් අපේ විශේෂම කියනවා මේක මේ දැන් අපි පාඨක මහන්සියගේ ගැනීමක් කියලා අපි මේක සඳහන් කරා. මේකට සාංශක මේ විශ්වාසය නම් මේක අපි පුලිස් ක්‍රිස්තියානි මේවා ප්‍රශ්න නැහැ මේක අපි හැමෝටම අපේ මේ අපි හැමෝම දරාගෙන ඉන්න ස්වභාවයෙන් අපි බැලමු දායක. ඒක මේකේ සිද්ධ ක්‍රියාව මොම එකයි. මේක අපි වෙලා ඒක ඇදහිලි වෙලා පිටියට දැන් අපි අද කතා කරන්නේ මේ හැමෝටම පොදු මේ මයින්ඩ්ෆුල්නස් කියන මාතෘකාව නිසා මම සඳහන් කරේ මේක මේ පුදුතෙන් නිකන් මේ මුලිසම් එකක් කියලා මුලිසම් එක තමයි උගන්වන්නේ. ඉගෙනුවාට මේ භාවනාව මේක ඉන්නකොට තේම දැනට සයිඩ් එකේ බලනවා මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් and interior cerebral cortex එකේ පූර්වමයි. මේ ඉස්සරහට තියෙන නළල මේ දැන් අපි සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණම මේක තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ මේක අපිකලස වර්ධනය වෙනවා මේ භාවනාවට යන්නේ මොකද මේ ඒකේ මොනම උදාහරණ අපි උදාහරණයක් පුළු ලාට බලවත් කරනවා කියලා කියලා තියෙනවා. ඒ නිසා අපිට දකින්න උදාක් භාවනාවේ උදේ සෝමනස්කාරයෙන් මේ ආයතන ඊළඟට මේ අභ්‍යන්තරයෙන් මේ පූර්ව මොලේ දියුණුවක් සිදු වෙනවා කියන්නේ. මොකම සයන්ස් කරන ඇත්තටම මේ වෙනසකට ආශිර්වාද සල්පෝ රිසර්ච් පේපර්ස් එකේ නෝනේ. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ සාමාන්‍ය වුණා පොඩි පිළිලා උදේ වුණාම ජැන්ටි කියලා ඔක්කොම මේක රිසර්ච් පේපර්ස් එකේ අපේ සබ්ජෙක්ට් එක ගන්න ඔක්කොම ආ යුනිවර්සිටි එකේ මේ උත්තර ඒක ඔක්කොම මේ
එයා කියන්නේ ફોકસ එක දීලා ඇටෙන්ෂන් එක දීලා ඒ භාවනාව තුළින් මේ පූර්ණ මොලේ වර්ධනය වෙනවා. එතකොට පූර්ණ මොලේ තියෙන ක්‍රියාකාරීත්වය ඔයාලා පූර්ණ මොලේ වර්ධනය කර ගැනීම අපිට තියෙන ප්‍රතිඵල මොනවද කියන්නේ. පූර්ණ මොලේ වර්ධනය වෙනවම පළවෙනි එක තමයි ඩිසිෂන් මේකින්. ඩිසිෂන් මේකින් ඔක්කොම අපි කරන්නේ පූර්ණ මොලේ. ඒ මම හිතන්නේ අපේ තොරතුරු තාක්ෂණ අපේ ප්‍රධාන අපේ මේ ගුරුතුමා ප්‍රශ්නයක් නෙගුවා මේ මෘදුකාංග වල ගැටලුවක් ඇවිල්ලා ඒක පුළුවන් වෛද්‍යය වෙන්න පුළුවන් මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඇති පුළුවන්. එතකොට මේ පූර්ව මොලේ ඔබේ වර්ධනය ඇති කරගෙන හිටියා නම් ඒ කියන්නේ පූර්ව මොලේ වර්ධනය තියෙන කෙනාට අර ස්පොන්ටේනියස්ලි ටක්කාලා ඒක ඩිසිෂන් එක ගන්න ඩිසිෂන් මේකින් පවර් එක වැඩි වෙනවා. ඒක සයන්ස් වල ප්‍රූව් කරලා තියෙනවා. ඒ නිසා දැන් එතකොට එතෙන් අපිට ඩ්‍රයිව් වෙනවා මේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලින් මේවා අපි කන්ටිනියස් රෙපිටිෂන් අපි දිගටම කරන්න ඕනේ. ඒක දවසක් දෙකක් කරලා ගන්න සාකච්ඡා වගේ මාස 6ක් අවුරුද්දක් මේක දිගටම කරන්න මේ පූර්ව මොලේ වර්ධනය සිදු වෙනවා. ඒ ඩිසිෂන් මේකින් කියන එකට වැදගත්ම ස්ථානයක් තමයි මේ පූර්ව මොලේ. අපි ගන්න හැම තීරණයක්ම අපි ගන්න ඕනේ. ඒකනේ අපි කියන්නේ සමහරක් වෙලාවට අපි අර කියනත් මේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න කියේ. ඒ කියන්නේ මෙතන. ඔබ සමහරව අපි එතන පාවිච්චි කරන්න නැතුවත් කරන්න පුළුවන් අපිට. ඔබ එතන පාවිච්චි කරලා කරාම හරි ඩිසිෂන් එකක් අපිට එනවා. ඒක එතන පාවිච්චි කරලා කරන්න නම් අපි එතන ඉන්ටීරියර් මේ කෝටෙක්ස් එක අපි මේක මේ වර්ධනය කරගෙන තියෙනවා. ඒකට බොහොම පිටුවහලක් කරනවා රුකුලක් කරනවා මේ ප්‍රායෝගික භාවනාව. ඒක තමයි අපිට කරන්න පුළුවන්. ඒ වගේම රීසනින් කියලා අපි ලොජිකල් ආන්සර්ස් දෙනවා. ඒ කියන්නේ අපි උදාහරණ දෙකකට උත්තරයක් දෙන්න නිකන් කියන්නේ අපි ලොජිකල් ආන්සර්ස් දෙන්න ඒ ඔක්කොම මේ පූර්ව මොලෙන් තමයි ලොජිකල් ආන්සර්ස් දෙන එක ඒ කියන්නේ දැන් අපි පෞරුෂත්වය ගත්තොත් එහෙම අපි දැන් මෙතන තියෙන පෞරුෂත්වය මට කියලා ෆයිට් එකේ මේ පෞරුෂත්වය මට ඉන්නවා. ඒ පෞරුෂත්වය සහ වෙනස් වෙන දේවල් කොහොමද පූර්ව මොලේ තමයි සිද්ධ වෙන්නේ. ඒක තමන් රාජකාරී කරන වෙන පෞරුෂත්වයක ඉන්නවා. ගෙදර ගිහිල්ලා ඒ පෞරුෂත්වයෙන් ඉඳියොත් ඒක උඩි ගන්න වෙනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න වෙනවා. ඒක ඔක්කොම පූර්ව මොලෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් පූර්ව මොලෙන් අපි වැඩ ගන්න නම් අපි අර පූර්ව මොලේ අර සෛල වර්ධනයට අපි අර බෑකප් එකක් අපි දෙන්න ඕනේ. අර මෙඩිටේෂන් එක. ඒක ඇත්තටම ඒක වැදගත්ම කාරණයක්. වැදගත්ම තරක් මේක. ඒ වගේම මේ පර්සනැලිටි එක. අපි දැන් කතා කරමු පර්සනැලිටි එක. ඒ වගේම මේ මේන්ටේනින් මේ සෝෂල් අප්‍රොප්‍රියට්නස්. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවලක මේ දැන් අපි ආයතනයක් වුණාම අපි උදේට එනවා. එතකොට අපි සමහරට ගුඩ් මොර්නිං කියගෙන ආවම සමහරට තාතාලගේ ගුඩ් මොර්නිං වුණාම සමහරට ඒකේන ඒකට දෙන ආන්සර් එක සමහරට ගුඩ් මොර්නිං කියන්න පුළුවන්. කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව ගුඩ් මොර්නිං කියන්න පුළුවන්. හැබැයි ඒකෙදි අපි හිතුවොත් එහෙම ඒක නිකන් අපිට ඒක නිකන් පහත් වැඩක් කියන්නේ හරියට chance එක අරින්නේ නැහැ කියලා අපි ඒකෙන් අප්සෙට් වෙන එක කියන්නේ ඒතර ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ එතකොට අපිට හිතන්න තියෙන්නේ එනං අර පූර්ව මොලේ වර්ධනය වෙච්ච නැති කෙනෙක් කියලා අපිට හිතන්න වෙන්නේ. ඒතර එහෙම හිතපු ගමන්ම අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලෝකෙ. කියන්නේ එයා ගුඩ් මොර්නිං කිව්වද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. ඒකත් අර ඒක මොකද ඒවා අපිට මේ ප්‍රායෝගිකව අපිට මේ තියෙන දේවල්. ඒකට දැන් මේ controlling the impulsiveness මේක දැන් අපි කපාරටම දැන් ගෙවල් වල ඉන්නකොට එහෙම කපාරට කෑ ගහන්න ගන්නවා. තනින්න ගන්නවා. ඒ වගේ අපිට කපාරට එනවා එක එක ඉමෝෂන්ස් එනවා අපිට ආපුවාම. අපිට අපි කාර්යාලේ වුණත් ඒක වෙන්න පුළුවන්. අපි කාර්යාලේ ඉන්නකොට අපිට කපාරට මොනාරි ගැටලුවක් ආවොත් අපිට අපි ඉස්සරහට යනකම් තනින්න පුළුවන්. අපි කෑ ගහන්න පුළුවන්. සමහරවිට සාමාන්‍යයෙන් දෙවියෝ ෆයිල් පොලේ ගහන්න පුළුවන්. දැන් මේ වගේ වැඩ අපි කරනවා ප්‍රායෝගිකව. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පූර්ව මොලේ වර්ධනයක් නැති කෙනා තුළ. පූර්ව මොලේ වර්ධනය කියන කෙනා අර පූර්ව මොලේ අර ඩිසිෂන් මේකින් අර පළවෙනිම කතා කරපු ඩිසිෂන් මේකින් එක හොඳටම මේ හිතලා තමයි තීරණය ගන්නේ. ඒ වගේම තමයි ෆ්ලෙක්සිබිලිටි නම්‍යශීලී භාවය. පූර්ව මොලේ වර්ධනය කියන කෙනා හොඳට මේ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. ෆ්ලෙක්සිබිලිටි මේ ඔක්කොම සයන්ස් මේවා. ඒ කියන්නේ සයන්ස් වලින් ප්‍රූව් කරලා තියෙන දේවල් පූර්ව මොලේ වර්ධනය නැති කෙනා ෆ්ලෙක්සිබල් නැහැ. ඒ කියන්නේ එකපාරට තරහ යන්න පුළුවන්. හැබැයි කවුරු හරි වැන්නාම ඒකට දැන් අර කර්නල්ස් ඉස්සලා කිව්වා මේ කවුරු කෙනෙක් බැලලා ගිහිල්ලා ඉස්සෙල් කිව්වා කියලා කිව්වේ එතන එකපාරටම තමයි දහස වෙනස් වෙනවා. ඒ වගේ අර අපිට එතනින් මේ ෆ්ලෙක්සිබිලිටි එකක් නැත්නම් අපි ඒක සමහරට ඒකත් අපි පිළිගන්න දෙන්නේ. ඒ අපි කියන දේ. ඒ ෆ්ලෙක්සිබිලිටි කියන එක කියන්නේ හොඳට වැඩ කරන්නේ පූර්ව මොලේ වර්ධනය තියෙන කෙනා.
දැන් මේක මේ පූර්ව මොලේ ගැන අපි කතා කරේ වැඩිපුරම මොකද භාවනාවකින් අපේ වර්ධනය වෙන්නේ පූර්ව මොලය නිසා. එතකොට මේ අපි ගොඩාක් වෙලාවට මිනිස්සුන්ව මේක ලේබල් කරන්න try කරනවා. ඒ කියන්නේ දැන් අපි මිනිස්සුන්ට ලේබල් දාලා තියෙනවා ඔෆිස් එකේ වුණත් අපි ඒක කරන්න පුළුවන්. මෙයා මෙහෙම කෙනෙක්. මොඩ් රෙගියුලේෂන්ස් කියලා අපි ඒක කරන්නේ. අපි ඒකෙන් අපි බැලුවොත් අනිවාර්යයෙන්ම අපි දකින්නම ඒක නා ඒ විදිහටමයි අපි දකින්නේ. ඒ මොඩ් රෙගියුලේෂන් එකේ කියන්නේ ඒක නේද අපි සමහරක් වෙලාවට කරනවා මේ මනුස්සයා මෙහෙම කෙනෙක්. මෙහෙම කෙනෙක් කියලා අපි ඒක අපි නොහිතා අපි ඉතල කරන්නේ නැහැ ඒවා. අපි නොහිතා ඒක කරන්නේ. ඒ වගේ ඒ පූර්ව මොලේ වර්ධනයක් නැති වුණොත් තමයි අපි ඒ මූඩ් රෙගියුලේෂන් එකට අපි යන්නේ. ඒ කියන්නේ පූර්ව මොලේ වර්ධනය තියෙන කෙනා මේ මූඩ් රෙගියුලේෂන් අපි තාවත් ලේබල් කරන්න හදන්නේ. මොකද අපි උදේම පටන් ගන්නකොටම කියුවේ අපි ලෝකයා වෙනස් කරන්න යන්නේ නැහැ මේ මයින්ඩ්ෆුල්නස් සහ මොකක්ද වෙන්නේ අපි අපිව තමයි වෙනස් කරගන්නේ. ඒත් අපි අපිව වෙනස් කරගත්තම අපේ ලෝකයා ඇස්ලෙන විදිහ අපිට ඇත්තටම අදාළව නැති වෙනවා. ඉතින් මේක ගොඩක් මේ භාවනාවකින් තමයි මේක මේ වර්ධනය වෙන්නේ. ඒ වගේම තමයි මේ attention allocation කියන්නේ රාජකාරී කරන වැඩේ අපි කොහොම අපිට දැන් අපි මේ කතා කරන মালටි ටාස්කින් කියන්නේ. ඒකට කියනවා රාජකාරී ගොඩාක් තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අපි attention එක දෙන්න ඕනේ මොකටද? ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොකටද කියන්නේ. අන්න එතෙන්දී මේ ප්‍රයොරිටි එක අපිට හොයලා දෙන්නේ මේ පූර්ව මොලේ. අපි මොකටද ප්‍රයොරිටි එක දෙන්න ඕනේ කියන එක. නැත්නම් අපි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ පැත්තක කියලා වෙන එකක් කරන්න ඕනේ. හැබැයි එතන අපි රාජකාරී ඔක්කොම අවුල් වෙනවා. මේ ඔක්කොම මේ පූර්ව මොලේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා ඒ පූර්ව මොලේ වර්ධනයට තමයි අපි අර ඉස්සර කතා කරපු ප්‍රායෝගික වැඩ මේ සටහන අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ ඒවා ප්‍රායෝගික කරලා අපිට පුළුවන් අවස්ථාවකදී කරලා මේ පූර්ව මොලේ වර්ධනයට අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක දුන්නාම අපිට මේ පූර්ව මොලේ ලොකු වැඩක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මයින්ඩ් වොන්ඩරින් කියන්නේ. දැන් අපි කායින් හරි ඇහුවොත් එහෙම මෙතන උදේ ඉඳන් මේ සම්පූර්ණ වැඩසටහන මීඩියා එකේ ඇහුවොත් එහෙම කවුරු හරි මේකලකුත් අපි ඉතියා කියලා ඒක විශ්වාස කරන්න බෑ. ඉස්සෙල්ලා කිව්ව මොකද ඒක වෙන්නේ බැරි වැඩ. මේ මයින්ඩ් වොන්ඩරින් කියන එක අපි හැමෝම ගාව තියෙනවා. මේ මයින්ඩ් වොන්ඩරින් කියන එක නැති වෙන්නේ අර සමාධි තත්ත්වෙට කියන කෙනෙක්ගේ පමණයි. ඒ කියන්නේ ඒක අරමුණක හිත පිටවෙන්නේ. ඉතින් ඒ නිසා මේ මයින්ඩ් වොන්ඩරින් කියන එක මේ පොස්ටීරියර් සිංගුලර් කෝටෙක්ස් කියලා එකක් තියෙනවා. මොලේ අන්න එතනින් තමයි මයින්ඩ් වොන්ඩරින් කරන්නේ. ඉතින් මේක අපි මයින්ඩ් වොන්ඩරින් කරන්න මේක වර්ධනය වෙනවා. ඒක කරන්න වර්ධනය වෙනවා. මේක ලොකු වෙනවා. මේක ලොකු වෙනවා. ඒතකොට මේක මයින්ඩ් වොන්ඩරින් එක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි එක අරමුණක හිත තියෙනකොට මේක කන්ට්‍රෝල් කරනවා. ඒ මයින්ඩ් වොන්ඩරින් එක අපිව කන්ට්‍රෝල් කරනවා. ඒ කන්ට්‍රෝල් වුණාම ඒක ප්‍රැක්ටිස් එකක් වෙනවා. ඊට පස්සේ මයින්ඩ් වොන්ඩරින් නැති වෙන්නේ නැහැ. හැබැයි ප්‍රැක්ටිස් එකක් හැදෙන්න අපිට යම් කිසි අවස්ථාවක අපිට ඕන වෙලාවට අපිට අර බැලලා හිත තියාගන්න පුළුවන්. එක වෙලාවකට පොඩි වෙලාවකට හරි අපිට තියාගන්න පුළුවන්. ඒකත් බොහොම වැදගත් කාරණයක් මේ සිත ගැන. ඒ නිසා මේ අපි බොහෝ දේවල් කතා කරා මේ මයින්ඩ්ෆුල්නස් එක සම්බන්ධව. මයින්ඩ්ෆුල්නස් එක කියලා කිව්වම දැන් අපි මුලින් කතා කරපු විදිහටම මයින්ඩ්ෆුල්නස් එක අපි දිගින් දිගටම මේක ප්‍රැක්ටිස් එකෙන්ම තමයි ගන්න පුළුවන්. ඒක එක දවසෙන් දෙකකින් එකක් නෙවෙයි. අපි අපි කියපු අර මිනිත්තු 20 මිනිත්තු 15 අපි කියපු ටයිමින් ඒවා හරියටම ඒවා කවුන්ට් කරලා ඒ විදිහට කරොත් ඒවා සයන්ස් වලින් ප්‍රූව් කරලා තියෙනවා. ඔබේ මොලේ ෆිසිකලි ඒක ඩෙවලොප්මන්ට් එකක් වෙනවා කියලා. මොකද ඒ ඩෙවලොප්මන්ට් එක ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විචුනාන්ස්ලා කියන භාවනා කරන්න කියලා. එතකොට අර මයින්ඩ්ෆුල්නස් කියලා කියන නැතුණාද ඉතින් වෙන්නේ අර මොලේ සෙල්ස් ඔක්කොම අර පාත් එකක් හදනවා මයින්ඩ්ෆුල් එක. ඒක සෙල්ස් මේ උදකලාවේ වෙලා තියෙන සෙල්ස් එක තුළ පාත් එකක්. එතකොට අන්න එහෙම කියලා තියෙන්නේ ඉක්මනටම ප්‍රඥාව වැඩි වෙලා ඉස්සරේ යන්නේ කරන පාර හදාගන්න තමයි ඒක කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අහන්නේ දැන් මේ පූර්ව මොලේ ගැන කතා කරා. පූර්ව මොලේ වර්ධනයට අපි භාවනා ගොඩක් පුහුණුවක් තියෙනවා. ඒකතරම පූර්ව මොලේ වර්ධනයක් නැති ඒ අතරින් ඉන්නකොට අපි පූර්ව මොලේ වර්ධනය වෙලා නැහැ. සයන්ස් එක පැත්තෙන් අපිට කරගන්න ක්‍රමයක් නැති. එතකොට මේ පූර්ව මොලේ වර්ධනය වෙනකම් පූර්ව මොලේ වර්ධනයක් දක්වා අපි යනකම් අපි මේ අතරතුරේදී අපිට එන්න ගැටලුව අපි කොහොමද මොකද කරන්නේ? ඒක දැන් ඒ වර්ධනය කරන ක්‍රමයක් නම් පාරක් නැහැ. අපි කියන්නේ මොලේ වර්ධනයක් සම්බන්ධයෙන් ඉන්නේ අවසර මම කියන්නේ එතන ඒක අපි ප්‍රායෝගිකව අපි ඒක පොඩි එකට දෙන කාරණා. අපිට මුල පාන කරන ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි කාර්යාලය පැත්තෙන් හෝ වේවා අපි පෞද්ගලික ජීවිතේ හෝ වේවා එතන අපි නැවතත් අපේ කතා කරපු මාතෘකාවක් තමයි එන්නේ. ඉතින් ඒ අවස්ථාවේ තව මොනවාද අපිට දෙන්න පුළුවන් ප්‍රායෝගික වැඩ පිළිවෙලවල ස්ට්‍රෙස් එක අඩු කරගන්න
එතකොට මේ ડિප්‍රෙෂන් කියන පුළුවන් අපිට ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන පුළුවන් සමහර ආයතනවල වෙනම දාලා තියෙනවා මේ ලිරික්ස් දාලා තියෙනවා සාකච්ඡා කරන මිනිස්සු ප්‍රශ්න කතා කරන්නේ. එතකොට මේවා වැඩි වෙන්නේ අපි හඳුන්නේ අර මනස එකකට තියාගෙන ඉන්න නිසා සමහර තැන්වල ආයතනවලදී අපේ ආයතන සමහර තැන්වල වෙලා තියෙනවා සමහර ප්‍රශ්න මේක සියදිවි හානි කර ගැනීමට පවා යනවා. ඒ වගේ තැනකට තමයි හිත යොමු වෙන එක නතර කරන්න අපිට සාමාන්‍ය මොකක්ද ගන්න කරන්න පුළුවන්. අවුනේ සිත සකස් කරගන්නකොට ඒක මොකද බලපෑමක් නම් පොසිටිව් කියන රිසර්ච් එක කියනවා. ඒක පිළිගන්න දෙයක්. එතකොට දැන් කොහොමද මේ අනුපාඩු තියෙනකොට අපිට නෙගටිව් ඉමෝෂන්ස් ටෙස්ට් කරනවා. ඒක හැන්ඩල් කරගන්න. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. අර හෙල්ත් එක දියුණු කරන්න ඕන නම් ශරීරය නිරෝගී කරගන්න ලොකු වැඩකට තමයි යනවා. weight loss එකට යනවා. dieting වලට මොකද කෑම වලට යනවා. exercises වලට යනවා. මේ මොකද sleeping habits වලට යනවා. ඔක්කොම එතන වැඩ කරන මේ ඔක්කොගේ health එක. ඒ වගේ mental health එක හදන්න ලොකු process එකක්. මේ ලොකු වැඩ කොටසකට යනවා. ඔක මේ ආයෙත් පුළුවන්. අපේ ධර්මයේ හැටියට ඕකේ තියෙන පළවෙනිම දේ තමයි හොඳ බෙදලා දේශනාවක් සමාන. ඒ මනෝමය කියන එක නෙමෙයි කතාවක සමාන. ඒක ඩිස්කෂන්ස් වල ඒක පරතෝ කුසීත. ඔබ ප්‍රතිපත්තියේ නොයුණා විකේ තියාගෙන වැඩේ පොත් කියන සමහරවිට සාමාන්‍ය තමයි සතිය. සමහරවිට හොඳ ඔය මාත්‍රයක් කියනවා සයිකොලොජි එකෙන් කරලා වැඩේට මාතෘකා ජීවිතේ දියුණු කරගන්න මේක මාතෘකා කතා කරලා ඉස්තන්දේ අදාළ ඒවට සමාන දෙන්නේ. ඒක හැබිට් එකක්. ඒක ස්පිරිචුවල් ඇස්පෙක්ට් එකක් මොකක්ද? ඊපස්සේ ඒක තුල මොකද දැන් අපිට තේරෙනවා මේක හොඳයි නරකයි කියලා. ඒක කරන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. කරන්නේ හිත දෙන්නේ. කරන්නේ යාද දෙන්නේ. මේ ප්‍රශ්නේ. උදාහරණයකට සමහරවිට අපේ ගොඩක් කෙනෙක් සමහර භාවනා කරන්නේ ඉන්න කරන්නේ දෙන්නේ. ඕනකමක්. හද කරන්නේ. මගේ කියන්නේ අපිට බොහෝමයක් දෙනවා කියනවා. මේ ගොඩනේ ඉන්නවා උන්සිය හැට පහ වෙන්නේ. ඔය 365 වැඩි කරන්න කවුරු 20ක තියෙන්නේ නැහැ. දවස් 10 ගණන් වෙන්නේ. ඔය සමහර දවස්වල හිතෙන්නේ නැද්ද අපේ දැන් බැරි. හිතනවනේ. හිතුණාට හරි හිතුණාට වෙන්නේ. නිදාගත්තොත් මහත්යගේ දෙනවල කැමන්නේ. ළමයි ඉදිරියේ නොටිස් කරන කැමන්නේ. මේ ප්‍රශ්නේ. ඔය දිගට කරොත් කතාවේ ප්‍රශ්නේ. දැන් මොකද වෙන්නේ? කොච්චර එපා වුණත් මොකද කරන්නේ? මෙඩිටේෂන් තමයි. කොච්චර එපාවත් කරන්නේ. මාත්‍රක රසාවරණ හැමදාම මේ සතුට වෙනවා. ඕ වීඩියෝ එකක් එන්නේ නැහැ. කරන්න බැරි කරන්නේ. සම්පූර්ණ නැත්නම් නෙවෙයි සමහරවිට. මොකද කරන්න වෙනවා. අකමැති දේවල් කරන්න වෙනවා. මොකද ඒක කළ යුතුයි. ඒ වගේ තමයි එක්සර්සයිස් කරන එකත් එහෙමයි. එක්සර්සයිස් කරන අය මේ දුවන අය මං හිතන්නේ හැමෝම සතුටින් දුවනවා කියලා. ඒක කොලෙස්ටරෝල් වෙනස්. නැහැ ඒක දුවනවා ඒක නැත්නම් නෙවෙයි මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නේ. මොකද? ඒ වගේ තමයි මෙඩිටේෂන්. කැමැත්ත අකමැත්ත කියන එක අදාළ නැහැ. කැමැත්ත අකමැත්ත දේශකයේ ඇති කරන්න බෑ. ඒක ඔබතුමිය කියනවා. සායනාසන බලන්න.
යන්න හිතෙන්නේ නැහැ මට යන්න උපක්‍රමයක් තියෙනවා. ඒක විකල්පයක් නෑ නේ. ඒක කියන්නේ. මොනවද කරන්නේ? උතනින් එහාට උත්තරයක් නෑ ඒක. එතකොට දැන් ප්‍රශ්නේ ඉන්නේ ඒක ඒ තරම් වැදගත්. කියන එක වැදගත්. නැත්නම් පවුලේ ප්‍රශ්න. ඒක දැනනවා ටෙන්ජිබල් ප්‍රශ්න. මේක ඉන්නේ නැත්නම් වෙන ප්‍රශ්නයකට හැදෙනවා. අපිට වෙන්නේ භාවනා කළත් නොකළත් ඒ ජීවිතය යනවා. අපිට කම්ෆර්ට් සෝන් එකක් තියෙනවා. සාධිතික තියෙනවා, වැඩික තියෙනවා, ඉඳාගන්න පුළුවන්, ඒක අවදි වෙනවා, ඒක ජීවත් වෙනවා, භාවනා නොකරකින් මැරෙන්නේ නැහැ. කෑම නැත්තම් මැරෙනවා. එළ වෙනවා. මොකද තියෙන වෙනස. මේක නොකලා කියලා මොකක්වත් නැහැ. මොකක්වත් ලොකු දෙයක් වෙන්නේ නැහැ අපිට. ඉඳාගෙන දෙන්නේ. හැබැයි මේක කිරීම තුලින් කරපු කෙනා දන්නවා තමන්ගේ මෙන්ටල් වෙල්බීయింగ్ එක. ඒක ගන්න බෑ මොකද? අමාරුයි. සමහර අය පුළුවන් භාවනා කරලා හොඳ මානසික මට්ටමක ඉස්සරහට භාවනා කරන්නේ. ඒක තියෙනවා. අක්ෂණේ තියෙනවා. මොකද ඒ නම් භාවනා කරන්න ඕනේ නැහැ මේක සතුටින්. ඒක පුළුවන් අක්ෂණයක් තියෙනවා. ඒකට සමහරවිට අපිට ගොඩක් අයට ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි මේ දර්ශන. තරයි නෑ මේසොක දර්ශන. ඔය බෝධිසත්ව චරිතවල ඒක තියෙනවා. මේ ත්‍රිසනාත්ම භාවවල සමහරවිට ඒ චරිතය තියෙනවා නම් මේ සසර දුර කරනවා. එතකොට එහෙම නැති වෙනකොට ගොඩක් වෙලාවට අපේ තියෙනවා ඉමෝෂන්ස් වලට යහගන්න. ඒව නවත්ත ගන්න, මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක ගන්න මේවට තමයි මෙඩිටේෂන් කියන්නේ වැදගත්. ඒක තමයි මේ කතාව තියෙන්නේ. ඒක ඒ වගේ දෙයක් නේද? භාවනා කරන්න ඕනේ නැත්නම් ඒක වටිනාකම තියෙනවා. ඊට පස්සේ ඒකෙම තව එකක් තමයි මෙඩිටේෂන් කියන මානසික ගත්තා. ඊළඟ වෙල් බීయింగ్ එකේ මෙන්ටල් හෙල්ත් එකේ තියෙන ප්‍රධානතම අංගයක් තමයි ethics. මගේ කන්ඩක්ට් එක මගේ කන්ඩක්ට් මොනම හරි හේතුවක් උඩ බුදුරේකෝ දෙවියෙකෝ මගේ කැරක්ටර් සිටි එස් කියන්නේ මගේ කල් ක්‍රියාව මගේ ක්‍රියාකාරය කායික වාචික ක්‍රියාකාරය මගේ රැකියාව ක්‍රියාකාරය මේ ටික දිගහැරියොත් ඒක ලොකු වෙනසක් කරනවා මිනිස්සු ජීවිතවල. සීලය කියන්නේ නේද? සීලවා පුරිසෝ යඤ්ඤ දේව පරිසං උපසංකරති සෝ විසරදෝ උපසංකරති. මොන පිරිසක් ඉදිරියට ගියත් විශාරදේ ඉස්සරහට බලය දන්නවා මගේ ජීවිතේ කිසිම සහේතුක සත්‍යම චෝදනාවක් නැහැ. ඒ පිරිසක් ඉදිරියට යනකොට ඒක තමයි මානසික කොන්ෆිඩන්ස් එක. ඒක වෙනම මෙන්ටල් වෙල් බීయింగ్ එක. ඒක ගන්න බෑ මෙඩිටේෂන් එකෙන්. සීලෙන් එන කොන්ෆිඩන්ස් එක මෙඩිටේෂන් වලින් ගන්න බෑ. මෙඩිටේෂන් වලින් එන කොන්සන්ට්‍රේෂන් එක සීලෙන් ගන්න බෑ. හරිනේ? මෙඩිටේෂන් කියන්නේ එක්ස්ට්‍රා ස්පිරිචුවල් ඇක්ටිවිටි. බේස් එක තමයි සීලය. ඒක සීලේ තියෙන මයින්ඩ්ෆුල්නස් තියෙන. මොකද සීලය රැකගන්න බෑ. නැත්නම් ඒක තියෙන ස්ට්‍රොංగ్ ඩිටර්මිනේෂන්. සීලේ වගේ ඩිටර්මිනේෂන්. මේ චරිතේ කරලා ගන්න තියෙන්නේ. ඒ ලේසිනේ සීලය කරනවා. තමයි. දන් දෙන එක ලේසි නෑ. දන් දෙනකොට පාඩු වෙනවා. මොකක්ද දන් දෙනකොට කම්පැනි ඉස්සර උච්චරයි. ඒක දන් දෙන අමාරු. ඒකනේ අංගපසංග දන් දෙන්න බැරි. ඒකනේ බෝධිසත්වෝ ලෝකේ අඩු. මම අංගපසංග තෝර ඉන්න චෝ. උදාහරණයක් සීලය දෙනකොට සීලයක් රකින්නකොට තියෙන දේ නැති වෙනව නෙවෙයි. මොනවද කියන්නේ? ලැබිය හැකි අයථා ලාභ නොලැබියනවා. දානෙන් වෙන්නේ තියෙන දේ නැති වෙනවා.
සොරකම් කරන්නේ නැත්නම් සොරකම් කරලා ලබන්න තිබ්බ ලාභය නොලැබිය. සීල comes with a cost. හැබැයි ඒක රැකීමෙන් ඇති වෙන confidence එක කිසිම ධනයකට ගන්න බැහැ. පරලෝකීය සුගතිය පැත්තකින් පරලෝකයේ ඇතත් සුදනනි පරලෝක සුදනනි එහෙම කිව්වේ. පරලෝක සුදනනි පරලෝකයේ තිබුණත් නැතත් මහණෙනි. සීලලා මෙලව කීර්තිය වෙනස හේතුව. ඕක තමයි mental well-being එක හදන්නේ. මේ මතක තියාගන්න. අපේ mental well-being එකට අනු මාව perceive කරන්න ඉඩ බලනවා. ඒකා පොල්පස් මගේ මහත්ය මට ආදරේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. විදින මට ආදරේ නැහැ. ඒක මහත්යගේ ප්‍රශ්නයක්. මොකක්ද වෙලා තියෙන්නේ? වෙන කෙනෙක්ගේ perceive එක. අම්මා මට පුතාට හිතනවා අම්මා අයියට මට වඩා ආදරේ. ඒකෙන් සලකන ආදරේ. ඒක බලපාන වෙන මනසට. ඒක මතක තියාගන්න අපි කොච්චර grow වුණා, අපි කොච්චර වැඩි හිටිය වුණා, කොච්චර පරිණාමයේ මුස්නේ වයසක මිනිස්සු වුණා. සමාජයේ මන් දිහා බලන කෝණය මගේ mental well-being එක බලපාන. ඔය කරන්නේ. ඒකෙදී මිනිස්සු අවංකව ගරු කරන්නේ අවංකවම විනෝද කරනවා. ඒකේ වැදගත්ම පොයින්ට් එක නිකැලල් චරිතය. ඒක කරන්නේ කැලල් තිරගෙන ඒ වෙලාවේ කරෙක්ට් කරනවා. ඒ වෙලාවස අපි කියන්නේ මේක තිබුණා මොකක්ද කරෙක්ට් කරනවා. ඊට පස්සේ අපි කියන්නේ තිබුණා අනුපාතය හරි දැස්සලා. ඒක ඉතාල වැදගත් නිකැලල් වන්සි. ඒක හදන්න ඕනවද දැන්? ඒක හදන්න මේ සියල්ලටම පදනම අපත් දර්ශනය. ඒ යහපත් දර්ශනය හරි කරන්නේ මොකද්ද? මේ කරන්නේ ඒක. මේ දර්ශනයක් දෙන එක. සාමාන්‍යසල කරා. ඒක දෙනවා. මේ සීලේ වැදගත් විතරට වඩා වැදගත්. මේකෙන් ලැබෙන කොන්ෆිඩන්ස් එක වැදගත්. මෙඩිටේෂන් ලැබෙන ප්‍රයෝජනය වැදගත්. මේක ලැබෙන්නේ අපාමන මනෙන් දේශනාවෙන් පොත කියවෙන්නේ. ඉන්පුට් එකක්. මොකද අපි ඒ තරම් දියුණු මිනිස්සු නෙවෙයි බහුතරයක් දෙනා. මේක තනියම හිතලා මේ දර්ශනයේ ගොඩ අරගෙන ඒක කරම බෝධිසත්වෝ. විශේෂයි. ඒක පුළුවන් මේක තනියම මේක හදලා පිළිගන්න. අපි හැමෝටම මොකද ඉන්පුට් එක. ලාස්ට් සමහර ජීවිතේ ඉන්පුට් එක කොහොමද? ඉන්පුට් එක අනුව තමයි කට්ටිය හැදෙන්නේ. ඒ නිසා මේකේ මේන් පිලර්ස් කීපයක් මම දකිනවා. එකක් තමයි පළවෙනි එක තමයි හොඳ දේවල් ශ්‍රවණය කරන්න ඕන කලින්. මේ ජීවිතයේ අංගයක් වෙනවා. ඒක නේ ගිහිලා මිනිස්සු ඉස්සර දන්නවද? ඔසෝල් රජු කියන්නේ ඉස්සර සොරස් මහා ජනපද වලින් බලවත්ම රාජ්‍ය. අංග වගද කාසි කෝසල වච්චි මල්ල කුරුහාරි කුරුමංචර ඔසෝනේ අතිශය බලවත් රාජ්‍ය. මේ මධ්‍ය දේශීය අත්වල ලොකු වෙනවා. ඔසෝල අතිශය බලවත්. සවැත් නුවර වැඩිපුර හිටි අවුරුදු 25ක් වැඩි කියන පස්සේ ඉන්නකොතාන හම්බු රජු සමහර දවස්වල කියන්නේ උත්තර යනවා. දවසට කීපසයක් අවස්ථාවක්. ඒක හැමෝම කතා කරනවා. මොකද හේතුව එතුමා දැනගන්නවා මේ එතුමා එහෙම ලොකු සීලවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි ලොකු. දේශපාලනය කරපු කෙනෙක් හොඳයි. නමුත් තන හමුද? මොකද බුදුහාමුදුරුවෝ ඒවා කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ රාජ්‍ය පාලනය කරන්නේ ඒක විශ්ව වැඩ. ඒක ෆීකේ. ඒක අපි බුදුහාමුදුරුවෝ කරන්නේ එයාට දෙනවා අවවාද. ධර්ම සම්පන්නසන. මනසට හිතන්න. ඒක ලැබෙන්න ඕනේ මිනිස්සු. ඒකෙන් තමයි මිනිස්සු වරද තිබ්බත් වරද අඩු කරගන්නේ. නැවත රිෆ්ලෙක්ෂන් එක ඇති කරගන්න. ඒ නිසා බණ අහන එක ධර්මය අහන එක හොඳ දේශනාවට සමන් වෙනවා කියන්නේ. ඒක ජීවිතේ වැදගත් අංගයක්. ඊට පස්සේ ඒක තුල තේරෙන්න පටන් ගන්නවා මේක වැදගත් වෙනවා. ඒකේ තියෙන ප්‍රැක්ටිකල් ඉම්ප්ලිමන්ටේෂන් එක තමයි කන්ඩක්ට්. ඒ කන්ඩක්ට් එක තමයි ජීවිතේ මිනිස්යාගේ කොන්ෆිඩන්ස් එක හදන පළවෙනි තැන. තමන් නිවැරදි මිනිස්සෙක් වෙන්න.
සහ ඒක තමයි සමාජ ඉම්ප්‍රෙෂන් එක හදන තැන. නිවැරදි කන්ඩක්ට් එකේදී වැරදි අඩු වෙනවා යහපත් දේ වැඩි වෙනවා. ඒක තමයි මම උදාහරණයක් කියන්නම්. සීලෙන් කරන්නේ වැරදි නොකර ඉඳීමනේ. අඩුපාඩු නැතිකම. මොකද හිතන්නේ? අපි වැඩිපුර කැමති හොඳ ගුණ තියෙන මිනිස්සයාටද වැරදි නැති මිනිස්සයාට? මේක උතුම්ද? මේ කෝටෙක්ස් එකේ කරන කෝටෙක්ස් එකේ මිනිස්සුන්ට හොඳට කතා බහ කරනවා. ඒකට යාළුවා දැන් සම්පූර්ණ කරනවා. ඒ මොන කරන්නේ කියන්නේ? දැන් මේ උදේ කතා බහ කරලා ඉන්නවා. කොයි වෙලාවෙත් දන්නේ නැහැ කියන්නේ. තව කෙනෙක් ඉන්නවා වැඩි කතා බහක් නැහැ. පතෝලගෙන නියුත් වැඩිපුර ඇසුරු කරන්න කැමති කාම පතෝල ඉන්නේ හොඳට කතා කරනවා හැබැයි කේන්ති යනවා එයාම ඇසුරු කරන්න කැමති ටිකක් වැඩි උසුළු විසුළුත් නෑ ඒත් එක්ක ලොකුවට එන්ජොයිමන්ට් නෑ නමුත් කේන්ති යනවා කාලෙසුළු කතා කරන කෙනා ප්‍රසාද බඳින්න කරන්නේ කාම ගැලපෙන්නේ අර දෙන්න නැගින් කියන්නේ. කවුද ගැලපෙන්නේ දෙන්නේ වැඩි? පාටි එකට හොඳයි. ඩ්‍රින්ක් එකට හොඳයි හරි. හරි. දීර්ඝ කාලීන ඇසුරට ඔබට අවශ්‍ය මතක තියාගන්න නුගුණ අඩු කෙනා. ප්‍රශ්න අඩු කෙනාට තමයි ගරුතුනේ. වැරදි අඩු කෙනාට තමයි වගකීම් දෙන්නේ. වැරදි අඩු කෙනා තමයි අපි ගරු කරන්නේ. අපේ බිරිඳක්, දියණියක්, සහෝදරියක් වුණත් බාර දෙන්නේ අපේ විශ්වාසය තියෙන මෙයාටින් අඩුවක් නෙමෙයි. දීර්ඝ කාලීන ගරුත්වය ඇති වෙන්නේ වැරදි අඩුවක්. ඒක පිළිගන්න සීලෙ. අපි තුල ඇති වෙනා වගේම සමාජයක අපි ගැන ඇති වෙන සීලය තමයි කල්යාණෝ ස්කිප්ති සද්දෝ අභුග්ගච්ඡති කීර්තිය උදේම ඒක ගෙමින් හැරෙන්නේ කාලයක් යන ඒක බලාපොරොත්තු වෙන්නේ කාලයක් නැවස්තර දෙන්නේ න්‍යා මොනවද න්‍යා සත්‍යවාදී මොන ප්‍රශ්න නැහැ න්‍යා පංචාකාර එක වරදින් නැති වෙන්න පුළුවන්. නැහැටි. ඒ ගරුත්වය සීලය තමයි ඔබ තුළ ඔබගේ ගරුත්වය කරන්නේ. ඒක ඇති කරන කොන්ෆිඩන්ස් එක. ඔබගේ ඇති කීර්තිය මිනිස්සුගේ පර්සෙප්ෂන් එක මේ හැම එකම බලනවා වගේ මෙන්ටල් වෙල්බීಯಿಂග් නෑ ලෝකේ මොනවා ඒකවත් මොකද කරන්න බෑ. ඒක අපිට කරන්න බෑ. මේ දේවල් දොරවල් අම්මලා තාත්තලා ඊළඟට ලතන්නේ නැහැ. එහෙම හිටියා. අපිට උනා සමාජයෙන් අපිට එන දක්වන වෙල්බීන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරත් මේක රහත් වෙනකම් මාර්ගඵලයකට යනකම් ඒක බලමානවා. ඒක ආරම්භයක් අමාරුයි. ඒ නිසා මේක බුදුරජාණන් කියලා දෙනවා භික්ෂුන් වහන්සේ. ඔබට දායකයන්ගේ භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය ලබන්න ඕන නම් ඊළඟට ගන්නවා ඒක නැතුව යන්න අමාරුයි තමයි. ගෞරවය ලබන්න ඕන සීලවත්. ගරු සම්භාවනීය භික්ෂුවක් වෙන්න ඕන සීලවත් වෙන්න. මොකද ඒක පහසුවක්. ඒක මිනිස්සුන්ගේ වෙල්බීන් එක. ඒකෙන් අපි මොටිවේට් කරනවා තමයි. අපිට මිනිස්සු කරනවා. තවත් ගුණ දියුණු කරනවා. ඒක අපිට කියන තව කතාවක්. මිනිස්සු ඒ තරම් ගරු කරලා දන් දෙනකොට ඒ මිනිස්සුගේ දාණයෙන් මහත්ඵල කරන්න සීලවත් වෙනවා. ඒ නිසා මේ සීලයෙන් ලැබෙන දේ ලඝු කොට සලකන්න එපා. මේක අපිට හිතෙන්නේ මේ සීලයක් කියලා කියන්නේ මේ අමුතු එතික් කියන්නේ මේක ලොකු දෙයක් ඇති කරනවා. හොඳ ව්‍යාපාරයක බලන්න. ලාභය ලබා ගන්න වංචාව කරනවා මේ කරයි තව තැනක. රවට්ටයි මිනිස්සු. දීර්ඝ කාලෙ මේක කරන්නට බෑ. බොරුව වංචා දීර්ඝ කාලයක් කරන්න බෑ. මේකෙන් කීර්තිය වැටෙනවාමයි. හැබැයි පාඩු පිට හරි
ඒ කියන්නේ අයථාලස ලාභයක් නැහැ. මොකද සාධාරණව කරගෙන යනකොට කාලයක් යනකොට මිනිස්සු දෙනවා මේ කෙනා වංචා කරනවා. මේ කඩේ හොරබුරුනේ. විශ්වසනීය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපමත්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. ධනෙ වැඩෙනවා. ශරීරම අනින්නේ. සීලේ තියෙන කෙනා තව දැනගෙන අනවශ්‍ය වියදම් නැහැ. ඒක හරි. ඒක වියදම්. ඒක නෙවෙයි කිසියක්. ඒ වගේම මතක ව්‍යාපාරවලදී මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනගනවා නිවැරදිද? උදාහරණට මිනිස්සුන්ගේ ඒ කස්ටමර් කඩන්න බෑ. ඒ කස්ටමර් කඩන්න. අතන තියෙන ඊසි මනි. අවුෙච්ච ගමන් තේරෙනවා නේද උකාව. ලාභ මොන කරන්නේ බෑ නෝක යනවනේ කතාව අවුලනවා. ඊළඟ ස්ටේබල් රෙගියුලේෂන් ඉවරයි ගහලා. ඉතින් සීලය කියන්නේ දීර්ඝකාලීන සැපේ විශ්ලේෂණය. ඒ ආයතන වශයෙන් නෙවෙයි පුළුවන්. බුද්ධික වශයෙන්. මයින්ඩ්ෆුල් අවසාන කරන මේ ඔක්කොම තියාගෙන mindfulness වගේ දියුණු කිරීම meditation වගේ දේවල් යොමු වෙනකොට practical එක අවසන් කරනවා. අහන්න වැදගත් දේශනා සීලය ස්ථාවර කරගන්න spiritual practice එක කරන්න. ඒ සීලය අනුගමනයක් තියෙනවා. නැවත නැවත මේ වගේ දේශනා ඇහෙන්න උරුම කරන්න. දවස් ගානක් හරි සීලවන්ත වෙන්න. තමගේ මයින්ඩ්ෆුල්නස් එක වගේම ඩිසිප්ලින් එක නැත්තම් සීලය උදාහරණ කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරා. ඒකත් අපිට ආයතනික වශයෙන් බොහොම වැදගත් කාරණයක්. ඒ මයින්ඩ්ෆුල්නස් එකට යන්න අපිට මේ වටේ තියෙන අපි කතා කරපු පොඩි පොඩි මාතෘකා ගොඩක් කතා කරා. මේ සීලය නැත්තම් ඩිසිප්ලින් එක කියන එකත් අපිට අදා ගන්න ඕනේ. හැම එකක්ම කතා කරේ මයින්ඩ්ෆුල්නස් කියන එකට අපි කොහොමද පත් වෙන්නේ කියන එක. මේ මයින්ඩ්ෆුල් වෝකින් එක භාවනාව ඩිසිප්ලින් එක හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අර මයින්ඩ්ෆුල්නස් එක කියන එක ඩෙවලොප් කරගන්න. ඒකවල මේ මයින්ඩ්ෆුල්නස් කියන එක ඩෙවලොප් කරගන්න දැන් භාවනාව විශේෂයෙන්ම සඳහන් කරලා අපි හම මේක සඳහන් කරලා තියෙන එකක් තියෙනවා. දැන් භාවනාව සමාන කරන්න අමාරු සමහර භාවනා කරන්න උත්සාහ කරනවා දවස් එකේ වෙලාවල්. ඒකේ සාංශන සඳහන් කරනවා අපි මම පළවෙනි ස්ලයිඩ් එකේ අපේ ස්ලයිඩ් එකේ මම දෙන්නවා. අර waves brain waves alpha beta ඒ වගේ waves දැන් අපි දැන් මේ මොහොතේ අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ ජමා වේවි. අපි සිතිවිලි 100ක් එනකොට සාමාන්‍යයෙන් අපි භාවනා කරලා මේක ගේන්න ඕනේ සිතිවිලි 8කට. ඒ කියන්නේ alpha wave එක ගේන්න ඕනේ. ඒක එතෙන් ගේන්න බෑ. මොකද 100 ඉඳන් 8කට සිතිවිලි අඩු කරනවා කියන්නේ හරිම අමාරුයි. හැබැයි ඒක සයන්ස් එක සඳහන් කරලා මේ මිනිස්සු වේව නැගිට කොහොමද ගොඩාක්මයි සිතිවිලි 8 11ක් අතර තියෙන කියලා ඒ alpha wave. එතන සිතිවිලි 8 දී පටන් ගත්තොත් භාවනා කරන අපිට අඩු කරන්න තියෙන 8 ඉඳන් බලන්න. අපි දවසේ වෙන වෙලාවක පටන් ගත්තොත් භාවනා කරන්න අපිට සිතිවිලි 100 ඉඳන් 8ට තියෙන එකද ලේසි 8 ඉඳන් පල්ලෙහාට යන්න. මොකද 8 ඉඳන් අපිට පල්ලෙහාට යන්න පුළුවන් නම් අපි සමාධියට ගත්තා. ගොඩාක් භාවනා යෝගී ස්වාමීන් වහන්සේලාගේ මතක වහන්සේලා අනුගමනය ප්‍රතිපදාවක් වෙනකොට මොකද ඒක ගොඩක් උදේ පාන්දර විශ්වනාසකට භාවනා කරනකොට උදේ පාන්දර මම කියන්නේ භාවනා කරනවා. ඒකල අපිටත් ඒක උඩ ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මේක සයන්ස් වලින් කියනවා. මොකද බ්‍රේන් වේව්ස් වැඩිම වෙලාව දවසේ නිකන් ඇසින වෙලාවවල ඒකම වේගයක තියෙනවා අපිට භාවනා කරන්න. දැක්කොත් ඒකේ සිතිවිලි ප්‍රමාණය වැඩිම සිතිවිලි වේව්ස් ප්‍රමාණය වැඩි 100ක් තියෙනවා. ඒ නිසා අර උදේ සම්බන්ධව ඒක අපි කියනවා අපේ සම්මාසය ඔක්කොම තියෙන්නේ අවුරුදු නැගින්න කලින් ඉඳලා නැගින්න. ඒක තමයි මුදල් වෙලාව ගන්න. බ්‍රහ්ම මූර්තිය හැම බුදුවරයෙක්ම උදේ නේද? ඒ නිසා ඒක අපිට ප්‍රායෝගිකව අපිට ඒක අත්දකින්න පුළුවන්. මොකද අපි උදේ නැගිටපුවම අපේ සිත ඉඩක් වගේ. අපි වෙලෙම විදේ වතුර ගන්නවා අපි දවස් පුරාවටම. අපේ උදේ පාන්දර විදේ කැළඹිලා නැහැ. හැබැයි උදේ පාන්දර අපිට විදේ වතුර ගත්ත පිරිසිදු වතුර එකක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ භාවනාවත් කරන එක අපිට ප්‍රායෝගිකව වැදගත් වෙනවා. ඒ වගේම අපි දැන් තව ස්ලයිඩ්ස් කීපයක් තියෙන්නේ වැඩසටහන අවසන් කරලා අපිට තව කීප වෙලාවක් තියෙන්නේ. ඒකේ මේ වැදගත් දෙයක් තියෙනවා. අපේ බ්‍රේන් එකේ තියෙනවා මේ ඇමිග්ඩලා කියන එක. මේක චූටි කඩලයක් තරම් එකක් මොලේ තියෙන්නේ. එතකොට මේ ඇමිග්ඩලා කියන එක බ්‍රේන් එකේ මේක අපි කියනවා ස්ට්‍රෙස් එන්ජින් කියලා සඳහන් වෙනවා. මේ ස්ට්‍රෙස් එන්ජින් කියන එකෙන් තමයි අපි අර සාකච්ඡා කරපු දේ කතා කරපු ඔක්කොම තරහ යනවා ඇග්‍රෙසිව් බිහේවියර් ඊට පස්සේ ආවේගශීලී බව ඊට වෛරය ක්‍රෝධය මේ ඔක්කොම මේ ඇමිග්ඩලා මම කියන්නේ මේ අරවලට පොත් පොඩි පංච නීවරණයක් තියෙන මේක අස්සේ
ඒතර මේක කරන්න මේක ලොකු වෙනවා. මේ ඇමිග්ඩලා එක ලොකු වෙනවා. එක්ස්පෑන්ඩ් වෙනවා. මේ ඇමිග්ඩලා එක එක්ස්පෑන්ඩ් වෙන්න මේකේ මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් මේක ඇග්‍රෙසිව් ස්ට්‍රෙස් එන්ජින් කියලා මේක කියන්නේ. ඇග්‍රෙසිව් බිහේවියර් කියලා කියන්නේ මේකේ මේකෙන් වෙන සිද්ධ වෙන දෙයක්. අපි ඇග්‍රෙසිව් වෙනවා. මේ ඇමිග්ඩලා එක ලොකුයි නේද? හැබැයි මේ ඇමිග්ඩලා එක පොඩි වෙන්න අපි මොනවද වෙන්නේ? අපි කාම් ඩවුන් වෙනවා. කාම් පුද්ගලෙක් වඩ පත් වෙනවා. අර මෙතුම අහුවා වගේ අර 135 නේ 300ක් ඇවිල්ලා අහුවා ඇමිග්ඩලා එක පොඩි නම් උත්තර දෙන්න පුළුවන් ඇමිග්ඩලා ගැටලුවක් නැතුව. ඒක දහම පැත්තෙන් නෙවෙයි ඒක සයන්ස් එක. මොකද ඇමිග්ඩලා එක ලොකු වෙන අර ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒතකොට ඒ වගේම තමයි මේක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ නෙගටිව් ඉමෝෂන්ස් එන්නේ. නෙගටිව් ඉමෝෂන්ස් එනවා. මේක අඬන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඒ ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ ඇමිග්ඩලා එක. ඇමිග්ඩලා එක ස්ටිමුලේට් වෙන්න අතිරික්ත ග්‍රන්ථිය කියලා එකක් තියෙනවා. මේ කිඩ්නි වල උඩ තියෙන ත්‍රිකෝණ ෂේප් එකේ අතිරික්ත ග්‍රන්ථිය කියලා දෙකක් තියෙනවා. මේ අතිරික්ත ග්‍රන්ථිය දෙකෙන් ශ්‍රාවයක් නිපදවනවා කෝටිසෝල් කියලා ස්ට්‍රෙස් හෝමෝන් එක. මේ කෝටිසෝල් නිපදවපු ගමන්ම වෙන්නේ අපේ බ්ලඩ් වෙසල්ස් ඔක්කොම කන්ස්ට්‍රික්ට් වෙනවා. ඒකවල දැන් මේක බලන්න දැන් අපි මේක දැන් මයින්ඩ්ෆුල් එකෙන් අපි සයන්ස් එක පැත්තට ගිහම අපි වෙන දේ දැන් අපි ඇග්‍රෙසිව් වෙච්ච ගමන් දැන් ඒකනේ මිනිස්සු සමහරවිට මැරෙන මොහොත පපුවල්ලා මැරෙන මිනිස්සු ගණන් සමහර ඉඩම් බෙදා ගන්න ගිහිල්ලා මොනවාරි වලියක් ගිහිල්ලා සමහර මිනිස්සු මැරෙනකොට පපුවල්ලා මිනිස්සු මැරෙනකොට තමයි දරුවෝ මොකක්ද ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ වෙන්නේ අර කොටිසෝල් එක වැඩිපුර ස්‍රාවය වෙලා අර බ්ලඩ් ප්‍රෙෂර් කිරීට ළමයි වලට මේ ගමන් කරන ඔක්කොම බ්ලඩ් ප්‍රෙෂර් පැස්ටික් කරගමම හાર્ට් එකට ගමන් කරන දෙයක් ඉච්ච ගමම හાર્ට් ඇටැක් එනවා මේක මේ මයින්ඩ්ෆුල් එක වැඩගත් වෙන තැන බලන්න දැන් අපි කතා කරන එනකොට අන්තිම වැඩගත් තැනක් මේ ඇමිග්ඩලා කියන්නේ. මේ ඇමිග්ඩලා එක පුඩා කරන්න තියෙන එකම විදිහ තමයි ඔයාලට කියනවා මයින්ඩ්ෆුල්නස්. දැන් මේ මයින්ඩ්ෆුල්නස් භාවනාවේ මේකෙන් වාරණ දෙනවා. ඒකේ MRI ස්කෑන් එක කියලා කියන්නේ මොලේ මතට මේව තීරු අපලා අපි දැකලා ඉන්නේ මම කරාම දන්නේ නැති. ඒ හැමෝම MRI ස්කෑන් කරගෙන සමහරවිට අමාරුගෙන තියෙනවා. ඒකේ මම ගා report එකක් තියෙනවා. ඒකේ මොලේ තියෙන picture 100ක් විතර පෙන්නනවා. ඒ picture 100ක් කියලා ගත්තොත් දැන් අපි උල්කාකාර දෙයක් ගත්තොත් ඒකේ තියෙන නිෂ්කම්භය සාමාන්‍ය පොල්ගෙඩියක් ගත්තොත් නිෂ්කම්භය එන්නේ අඩු වෙනවා. ඒ වගේ මේක ස්ලයිස් කරලා පෙන්නනවා. එහෙම reports අරගෙන තියෙනවා. මේ ඇමිග්ඩලා එක ඉතාලම කුඩා වෙලා තියෙනවා. මේ භාවනා කරනකොට මාස 3ක් භාවනා කරලා මේ ඇමිග්ඩලා එක චෙක් කරලා දෙනවා MRI ස්කෑන් එකෙන්. ඒක අපිට කොහොම වැඩගත්ත නම් මොකද මේක තමයි මේ ස්ට්‍රෙස් එකින් කියලා මේක තමයි ගොඩාක් ප්‍රශ්න වලට මුල් වෙන තැන. මොකද මේක අපි යූස් කරන්න මේක ලොකු වෙනවා. ඒකවල මේ ඇමිග්ඩලා එක ලොකු වෙච්ච ගමන්ම අපිට ඇග්‍රෙසිව් බිහේවියර් අපිට අනදාන කොටස තියෙනවා. ඒක කරන්න තියෙනවා. ඒ නිසා ඒකෙන් මගහැරලා ඉන්න පුළුවන් නම් මගහැරලා මයින්ඩ්ෆුල්නස් පැත්තට අපිට යොමු වෙන්න පුළුවන් නම් අන්න අපිට ෆිසිකලි අපිට බ්‍රේන් ට්‍රාන්ස්ෆර්මේෂන් එකට අපිට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් මේ මයින්ඩ්ෆුල්නස් භාවනාව හරහා. මේක තමයි අපි කියපු අතිරික්ත ගාති කොටිසෝල් මේ ස්‍රාවය වෙන ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියන එකට ඊළඟ සයිඩ් එකේ තියෙන්නේ මේකේ දත්ත report එකක් තමයි පිටුලක් මොලේ ගත්ත පිට් එකක් මේකේ තියෙන්නේ මේක මේ හාර්වර්ඩ් යුනිවර්සිටි එකේ ගත්ත report එකක් මේක අරගෙන තියෙන්නේ චෙක් කරලා තියෙනවා මේ මයින්ඩ්ෆුල් භාවනා කරන කට්ටියගේ මයින්ඩ්ෆුල්නස් භාවනා කරන කට්ටියගේ ඔය තියෙන්නේ මේ ඇමිග්ඩලා එක මේ ලකුණු පැත්තේ තියෙන්නේ කුඩා වෙලා තියෙනවා ඒ සයිස් එක ඔක්කොම දාලා තියෙනවා ඒ ඇමිග්ඩලා එක කුඩා වෙලා තියෙනවා ඒ භාවනාවෙන් පස්සේ ඒකේ තියෙන ඩයිමෙන්ෂන්ස් ගත්තාට පස්සේ ඒවා දැන් සයන්ස් එකේ ප්‍රූව් කරගෙන යනවා ඒ නිසා තමයි මේ මුළු ලෝකෙම බටහිර ලෝකවල පවා මේ භාවනාව කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක අපි අරගෙන යනවා ඉතින් අපි සාකච්ඡාව දැන් අවසන් කරන්න අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. විනාඩි 15ක් වගේ. මම දැන් මොනවද අදාළව සමහර ට්‍රාන්ස්පෝර්ට් එකකට තියෙනවා. ඒකට අපි වර්ෂලම කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන අපි බොහොම වැදගත් සාකච්ඡාවක් අපි කරා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේගේ අත්දැකීම් එක්ක අපි තාමත්ම සාර්ථකව වැඩසටහන කරා කියලා මම හිතනවා. මොකද ඒක අපි කියන රේඩියෝ ඔබ තමයි ඒක කියන්නේ. ඉතින් මෙවැනි වැඩසටහන් අපි මේක අපි බලන්න ඕනේ ඉදිරියේදී අපිට පුළුවන් නම් මේවා කන්ටිනියු කරලා මොකද මේක එක දවසකින් ට්‍රාන්ස්ෆෝමේෂන් එක අපිට කරන්න බෑ.
අර ස්වාමීන් වහන්සේ කියවා වගේ අර ප්‍රායෝගික අපි කියලා දුන්න දේවල් අපි ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේකේ අපි ආගමික පැත්තට කිව්වා සයන්ස් එක පැත්තට කිව්වා. එතකොට මේක මේ බෞද්ධ කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒ නිසා තමයි වැඩසටහන ආරම්භයේදී අපි කිව්වේ මේක ආර්ටිෆිෂියස් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඒ කියන්නේ මේක ඕන කෙනෙකුට මේක අත්දකින්න පුළුවන් මේක සයන්ස් එකක් කියලා. හැබැයි මේකේ මුල අපි ගන්නේ අපේ බුදුරජාණන් දේශනා කරපු දහම තුලින්. ඒක දැන් සයන්ස් එකෙන් ඔප්පු කරන හැම දෙයක්ම මේ කලින් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේක සින්ක්‍රොනයිස් කරන්න දුන්නා. දැන් ඒක අපි සාර්ථකව වැඩසටහන කරා. ඉතින් ඒ වෙනුවෙන් අපි අද අපි වෙනුවෙන් කොහොම කරුණාවෙන් අපි වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩම කරමු අපේ ගෞරවනීය වඩකොඩ මහ විහාරී ස්වාමීන් වහන්සේට අපි තාමත් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බෞද්ධ සංගමයේ ඒ වගේම අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එක අංශවල සිටින සියලුම නිලධාරී මණ්ඩල දෙන්නේ ඔබවහන්සේ තාමත් ගෞරවණීයව අපි ස්තුතිවන්ත කරනවා ඒ වගේම තමයි අත්ත වශයෙන්ම කියනවා ස්වාමීන් වහන්සේලා අපිට මේ වැඩසටහන සම්බන්ධ වෙන්න තාමත් මේ අපහසු කාලයක් මොකද උන්වහන්සේගේ සියලු ධර්ම ආරෝහල මේ දවස්වල මේ උන්වහන්සේගේ ආයතනයේ නිවාඩු කියලා කියනවා. නැත්නම් උන්වහන්සේ විශ්වවිද්‍යාලයට උදාහරණයක් කරන්නේ. ඉතින් ඒ නිසා ඒවා අපේ ඉන්න නිසා අපි මේක කලින් දාලා ඉන්න වැඩසටහන ඒ නිවාඩු දෙකම අපිට ඉන්න උනා. ඒකෙත් උන්වහන්සේ දැන් ඉදිරියේදී විද්‍යා සංචාරයක් කියලා කොහොම අමාරුවෙන් මේ දිනේ අපි දාගත්තේ. ඉතින් ඒ වගේ අමාරුවෙන් අපි ගත්ත අවස්ථාවක් ඒ වෙනුවෙන් කැපකිරීමෙන් අද බොහෝ දෙනෙක් පිටින් ලැබිනියා. ඉතින් ඒ හැමෝටම බෞද්ධ සංඝ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හැම දිනකටම ඔබ ඔබගේ කැපකිරීම මේක ඔබ ආයතන වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි. මේක තමන්ගේ පෞද්ගලික දියුණුව. ඔබ තමන් පෞද්ගලික දියුණුවක් කියලා කියන්නේ ඒකේ අවුරුදු එක ආයතනයට අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. ඉතින් ඒ නිසා මම පෞද්ගලිකව ඔබට ස්තුතිවන්ත වෙනවා. ආයතන වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අද ඔබගේ සහභාගී වීම අද ඇත්තටම සතුටුයි දකින්නට හැම අංශයක්ම වගේ නියෝජනය කරන පරිදි මෙතන ඉන්න ගොඩක් කට්ටිය සමහර බොහොම කැපකිරීමෙන් ආවද උදේ පාන්දරට යන්න පුළුවන්. අද උදේ ඒක නිදි නැතුව සමහර කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ගැන උනන්දුවක් තියෙන කට්ටිය ඉතින් මේක බොහොම අගය කරන්න ඕන බහමුනේ. මොකද මේ වගේ දේවල් අපි කන්ටිනියු කරගෙන යන්න ඕනේ. එතන අපිට මේ මයින්ඩ්ෆුල් කියන එක අපිට ඉදිරියේදී මේක මේ මයින්ඩ්ෆුල්නස් හරහා අපිට අපි ලෝකය වෙනස් කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් තමාව වෙනස් කරගෙන ඉතාමත්ම සාර්ථක ජීවිතයක් අපේ කාර්යාලය ජීවිතය තුළ අපේ පෞද්ගලික ජීවිතය තුළ එලයි ගත කරන්න පුළුවන්. ඉතින් අපි මුලින් ගන්න මේ සාකච්ඡා කරපු කරුණු සමරයිස් එකක් කියලා ගත්තොත් අපේ මේ ස්ට්‍රෙස් අපි රිලීස් කරන්න හැටි කොහොමද අපි ડિප්‍රෙෂන් ප්‍රත්‍යය කරනවා කොහොමද අපි ඒවා හැන්ඩල් කරන්නේ කොහොමද අපිට මේ ආතතිය කොහොමද පාලනය කරගන්නේ මේවා අපි ඉතාමත්ම කෙටි මාතෘකාවකට අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේ වැඩසටහන අපිට අවස්ථාවක් ලබා දුන්නත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව මම ස්තුතිවන්ත වෙනවා බෞද්ධ සංගමයේ සභාපතිතුමා ඇතුළු අපේ අනුශාසක තුමන් වෙනුවෙන් මොකද මම මේ අවස්ථාව මට ලබා දුන්නට වැඩසටහන නියෝජනය කරන්නට ඒ වගේම ඉදිරියේදී ආරාධනය කරනවා වැඩසටහන කරන්නට තාමත් කැමැත්ත මම ඉන්න බව දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම මම කැමැති බෞද්ධ සංගමයේ වෙනුවෙන් කවුරුහරි මේ වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේ කරු වැඩසටහන පිළිබඳව මතක ස්වල්පයක් ඉදිරිපත් කරන්න ඕන බෞද්ධ සංවිධානයේ වඩිනවා මේ වැඩසටහන සිදු කරනවා. සානාසී පෙරාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ පුරා තෝරා කිහිපයක් අපි මෙතන ගත කළා. මම අවංකව කියන්න ඕනේ කාර්යාලයේ විදියට වඩා ඉතාමත් තුමුතුමත් අපි දෛනිකව සෑහෙන වැඩ කටයුතු වල යෙදෙනවා. විශේෂයෙන්ම ඊමේල් බලනවා, ෆෝන්ස් වලට ආන්සර් කරනවා. ඒ දෛනික කටයුතු ඉතාම කාර්යබහුලයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඉතාමත් හොඳ කාර්ය ආයෝජනය කිරීම තමයි අපි අදහස් කරන්නේ. නිසා මේ මහඟු කාර්යයට උදව් උපකාර කර සියලු දෙනාටම විශේෂයෙන්ම වැඩම ආදාළ කර්තල නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ මහේෂ් බෝධිකඩුව මහතාට අපි කෘතඥ පූර්වක අගය කරනවා. ඒ වගේම පාද නමස්කාර ඔබ වහන්සේගේ ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන මෙතනින් පිට නොතියා තව ඉදිරියටත් මෙවැනි වැඩසටහන අප වෙනුවෙන් ක්‍රීමට වහන්සේගේ කරුණාව අපි වෙනුවෙන් යොදන්න කියලා අපි තවදුරටත් ඉස්සරහට බෞද්ධ සංගමයේ වගේ මේ ප්‍රායෝගික වැඩසටහන් කීපයක් කරන්න අපි කටයුතු කරනවා. ඇත්තට අපි මනසට යමක් දීම තමයි අපි විශේෂයෙන් බලන්නේ. මොකද අපිට මේ
අද මේ පටන් ගත්ත පොඩි කාර්යය අපිට තවදුරටත් විධිමත් ඉදිරියට ගෙනියන්න අපේ සියලුම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයෙක්ට කළමනාකාරීත්වයට මේ ඉතාමත් විපුල ප්‍රයෝජන ගෙන දෙන ස්ථානයකට ගෙනීමට අපි කටයුතු කරනවා. මේක බෞද්ධ සංගමයේ විසින් නැවතවතාවක් පැමිණි සිටි සියලු දෙනාටමත් ඒ වගේම ඔබ වහන්සේ ඇතුළු සියලුම මේකට සේවාදායකයන්ට මම දෙලන්සා දැන් අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්කාර පූජා කිරීම ඒ සිදු කරන සමාදානක් ගෞරවයෙන් ආරම්භ කරනවා. අවසාන වශයෙන් ප්‍රතිසංගම සම්බන්ධ සිදු වෙනවා අපි කොහොමද පොරේට කරලා මානසික විද්‍යාව කවුරුත් යන්නේ නැහැ.